ආයිබෝවන් ඉතින් කොහොමද මට ඇත්තටම සමා වෙන්න උඟ දවසකින් වීඩියෝ එකක් ඔන්න අරන් එන්න බැරි වුණාට හැබැයි මම කලින් එන වීඩියෝ එකේ ඉතුරු කොටස වගේ සාමාන්‍යයෙන් වලට මේ විදිහට වීඩියෝ එකක් ගෙන්න හිතුවා. දැන් නම් ඉතින් මගේ රීච් එකත් හොඳටම බහලා තියෙන. ඒ නිසා මම ළඟ වීඩියෝස් ටිකක් අරන් එන්න හිතුවා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. අපි බලමුකෝ මේ තියෙන අපේ ගෙදරට ගොඩක් ඈතින් තියෙන රොඩු දාන තැන අර ඉබේට හැදිලා තිබ්බ තක්කාලි ගහේ තක්කාලි ඉදිලා මම ඒ ටික කඩා ගත්තා. ඇත්තටම මට channel එක ගැන චුට්ටක් බලන්න අතපසු වෙච්ච නිසා අර ඔයගොල්ලොත් එක්ක චුට්ටක් ඉන්න ඕන නිසා එහෙම මෙහෙන් ඇවිත් වීඩියෝ එකක් දැම්මට මම වමනාවේ වීඩියෝ එකක් අරන් ආවේ නෑනේ හුඟ කාලෙකින්. ඉතින් ඒ නිසා ගොඩ දිනෙට මම මගේ ඇරිලා මගේ රීච් එක ගොඩක් පහලට බහැලා තියෙන. ඉතින් ඒක අප් කරගන්න ඕන නිසා මම හිතුවා කෙටියෙන් ඔයගොල්ලොත් එක්ක ඉස්සරහට වීඩියෝස් ටිකක් අරන් ඇවිල්ලා ප්ලෑන් කරපු වීඩියෝස් ටික අරන් එන්න. ඇත්තටම සමා වෙන්න මට වීඩියෝස් ටිකක් ගේන්න පරක් වුණාට. හැබැයි කීප දෙනෙක්ම මට කෝල් කර මගෙන් අහන ප්‍රශ්න කීපයක්ම තියෙනවා. මට හිතුණා මේ පෑවිල්ල කාලේ කොහොමද මම මගේ මල්පල ටික බලාගන්නේ? එතකොට එළවලු ටික කොහොමද බලාගන්නේ? ඒ විදිහට අයිඩියාස් ටිකක් ඔයාලට දෙන්න මම කරපු දේ. මොකද ඇත්තටම මේ පෑවිල්ලත් එක්කලා එක ටිකක් අභියෝගයක් නේ. ඉතින් ඒ හින්දා සහ දැන් අවුරුදු එන නිසා අපේ බිස්නස් වලත් පොඩි මේ සීසන් කාලේ නිසා පොඩ්ඩක් අපිට බිස්නස් තියෙන කාලයක් නේ. ඉතින් ඒ හින්දා මම හිතනවා බහුතරයක් මේ කාලෙදි ටිකක් මහන්සියෙන් තමන්ගේ බිස්නස් වලට තැන දෙනවා. ඉතින් මමත් පොඩ්ඩක් ඉන්න එහෙම අවස්ථාවක තමයි දැන් ඉන්නේ. මම මේ වලට දැන් නම් පෙන්නන්නේ මගේ එළවලු පැල ටික ලපටි කාලේ මම කොහොමද ඒ ටික හදාගත්තේ කියලා මම කලින් වීඩියෝ එකේදී ගෙනාව ඔයාලට හිටව ගත්ත ටික මේ වීඩියෝ එකේ තියෙන මේ පැල ටික කොහොමද මම හිටව ගත්තේ කියලා. ඉතින් ඔන්න මම පහුගිය ටිකේ අපේ මගේ ගෙදර ගිහිල්ලා හිටියේ. ඉතින් ඒ දවස් ටිකේ අපේ පවුලේ අයත් එක්ක තමයි කාලය ගත වුණේ. ඉතින් ඒ දවස්වල වීඩියෝස් ටිකකුත් මට එකතු කරගන්න හිතුණා මතක සටහනක් විදිහට. මේ අපේ පිටිපස්සේ වත්ත පිටිපස්සේ කැලේ අපි මේ අපේ අම්මයි තාත්තයි මායි මගේ ලොකු නංගි දර ටිකක් හොයන්න තමයි අවිල්ලා තියෙන්නේ. ඉතින් මට හිතුණා මේ ටිකත් එකතු කරලා තියාගන්න ඇත්තටම මාර වටිනවනේ මේ වගේ ඒවා. මොකද ඉස්සරහට ඒ හින්දා මේ හරිය ලොකු ඝන කැලෑවක් තිබ්බ දැන් නම් ඉතින් අන්න අර ඈතින් පේන අපේ ගෙදර අපේ කිරියම්මගේ සියගේ ගෙදර මේ තියෙන ඉත්තෑ කූරක්. ඒ කියන්නේ මේ ඉත්තෑවගේ කූරක් මේ හරිය වඩිලා තිබුණා. මට හිතුණා ඒක අරගන්න. හැබැයි ඉත්තෑ කූරු ගෙවල් වල තියාගන්න හොඳ නැහැ කියනවා. ඒද නැන්ද මම නම් දන්නේ නැහැ. ඉතින් ඔන්න අපි එකතු වෙලා දර ටිකක් එකතු කරගත්තා. එරිය ගෙනියන්නත් ඕන. හැබැයි මේ ඔයාලට පෙන්වන්න හිතුණා බලන්නකෝ මේ මල් වල ලස්සන කැලේ තියෙන මල් හරිය අමුතු ලස්සනක් තියෙන. ඉතින් මේ වගේ වල ගිහිල්ලා නම් හිටවන්න ඕනේ නේ. මට හිතුණා මේ මල ළඟට දකිද්දි මාර ලස්සනයි. ඒ හින්දා ඔයගොල්ලන්ට පෙන්වන්න. බලන්නකෝ මල් වලට ආසයි වුණාම කොහෙ තියෙන වලක් වුණත් දැක්කම ආස හිතෙනවා. ඒක ඉතින් ඔයාලටත් ඒ විදිහටම වෙන්න ඇති. මෙන්න මේ වර්ගයේ මල් ඔයාලගේ පැත්තේ තියෙනවද? කැලේට වගේ වෙන්න හැදෙන්නේ හරිම ලස්සනයි ආයෙත් හැදුනම. මම පෙන්නන්නම් ඔයාලට මෙන්න මේ හරියේ අර කහ පාටට හැමතැනම පේන මේ මල් වලින් වැහිලා තියෙන විදිහ. හැබැයි මේ වෙලාවේ හොඳට මව්ව නිසා ඔයාලට මට ඒක හරියට පෙන්වන්න බැරි වුණා. ඉතින් මම දර ටිකක් එකතු කරගෙන ගෙදරට ආවා. ඇවිත් මේ ඉතුරු ටික අපේ නංගිලා අරන් ආවා. මේ අපේ අම්මා අපේ චූටි බබාව නාවන ඕන වතුරෙන්. මොකද මේ දවස්වල රස්නේ නිසා ගොඩක් හැම මේ දවල් වෙලාවට නෑවුවා අපි. ඉතින් මට හිතුණා ඒකත් ඇත්තටම එකතු කරගන්න. මේ මට මගේ channel එක මම ගොඩක් මතක සටහන් එකතු කරගෙන යන ගමනක් නිසා ඒකත් මට මතකයක් වෙයි කියලා. මෙන්න මේ හරිය අපේ තාත්තට කියලා මම මේ සුද්ධ කරගෙන කොටා ගන්නේ කංකුම් පාත්තියක් දාන්න. මේ හොඳටම හෙවන හරියක් සහ අපේ පිටිපස්සේ කුස්සිය බිත්තියට අල්ලපු හරිය. ඉතින් මේ හරියට හොඳ පස් ටිකක් මේ තාත්තා ගෙනත් දැම්මා. දැන් මේ ටික බුරුල් කරලා හදාගන්න යන්නේ. මේ තියෙන්නේ ෆැෂන් වලක්. ඇත්තටම මේක ඉබේට හැදිලා අපි ළඟ තියෙන කොස් ගහකට ඇරලා තියෙන්නේ. නිතරම මේකෙන් අපි කඩාගෙන සලාද හදලා කනවා. ඉතින් ෆැෂන් ෆුඩ් කියන්නේ ප්‍රෙෂර් වලට එහෙම ගොඩක් හොඳයිනේ. ඉතින් ඒකින්ද අධික රුධිර පීඩනය පාලනය කරන්න හොඳ දෙයක්. සහ අර ඉඳලා හිටලා හරි අපිට ආහාරයට ගන්න තියෙනවා නම් හොඳයිනේ. ඉතින් ඒ හින්දා මට ඒ වලට එක පෙන්වන්න හිතුණා. මොකද පලාව කොලයක් දෙකක් අපේ ගෙවල් වල ගොටු කොළ ටිකක් කංකුම් ටිකක් ඒ වගේ හදා ගන්න පුළුවන් නම් හොඳයිනේ. ඒ හින්දා සහ මේ කාලෙදී නම් අනිවාර්යෙන් පුළුවන් විදිහට හදාගත්තොත් අපිට වටිනවා. මොකද එළවලු එකපාරට මිල උඩ යනවා පහළ යනවා එහෙමනේ. ඉතින් සහ ආර්ථිකයේ මේ දවස්වල පොඩ්ඩක් ශක්තිමත් කරගන්න අපි ගෙදරම අපේ දේවල් වගා කරගත්තම තව අපිට ඒක අත්දැවක් වෙනවා. ඉතින් මේ තියෙන්නේ මම කලින් ගෙනලා තිබ්බ කංකුම් ටිකකුයි අතු ගෝව ටිකකුයි. මට ඒ ටික මේ ඔයාලත් එක්කම බෙදා ගන්න හිතුණා හිටවන විදිය. මේ තියෙන්නේ
කංකුම් බීජ ටික පැලවෙයිද නැද්ද කියලා නම් අදහසක් තිබ්බේ නැහැ. හැබැයි මේ විදිහට හිටුවා. හැබැයි හිටුවට පස්සේ මේ හැම වැටයක්ම පැලවුණා. මම ඉතින් පෙන්නන්නම් දැන් තාත්තේ කොහොමද කියලා චුට්ටි කොට වීඩියෝස් වලින් ඉස්සරහට. සහ මට ඔයාලට විස්තර නම් ගොඩක් තියෙනවා කියන්න. මොකද වීඩියෝස් ගේන චුට්ටක් අතපසු වෙච්ච නිසා ගොඩක් ඒවා මග ඇරුණා. ඉතින් ගොඩක් අය මගෙන් එක එක මල් ගැන අහනවා. ඒ වගේම කියනවා මේ පහුගිය දැන් සති දෙකකට විතර කලින් ඉඳලා මම මල් ඕඩර්ස් බාර ගන්නක නතර කරා. මට ඩිපොසිට් කරපු කට්ටියක් ඉන්නවා. මුදල් ඒගොල්ලන්ටත් මම අවුරුදු පහ වෙලා මල් ටික වෙනවයි කියලා පොරොන්දු වෙලා ඉන්නේ. හේතුව මේ දවස් ටිකේ අර තෙල් ප්‍රශ්නකුත් තියෙනවනේ. ඒ හින්දා මේ අවුරුදු සීසන් එකත් නිසා ගොඩක් මේ අර කුරිය සර්විස් වලින් මල් පැල බාර ගන්න චුට්ටක් අකමැත්තක් තියෙනවා. මොකද ඒගොල්ලන්ට බෙදා හරින්න අර වේලාවට බෙදා හරින්න පුළුවන් කමක් නැති නිසා ඒව සවුත් වෙන්න පුළුවන් හින්දා. ඉතින් ඒ හින්දා කෝකටත් හොඳ නිසා මම චුට්ටි දවසක් ගත්තා. Facebook එක හරහාත් මාත් එක්ක එකතු වෙලා ඉන්න කීප දෙනෙක් ඉන්නවා. මම Facebook එක හරහානේ ගොඩක් මල් සේල් කරන්නේ. ඒ හින්දා මං ගාව තියෙන මල් වල වීඩියෝස් හිටන් ඉස්සරහට ගේන්නම්. බලන්නකෝ මෙන්න මේ ඩුබයි රෝස නෙවෙයි ජපන් රෝස මලේ ලස්සන එක පැත්තක් තැඹිලි පාටයි එක පැත්තක් රෝස පාටයි. ඉතින් මේ දවස්වල මම ආසාවෙන් එකතු කරන වර්ගයක් මේක. දැනට මං ගාව 40 ගණක් වගේ තියෙනවා. මම ගෙන්න ගත්තා. ඒ ටික හැබැයි හරියට හදාගන්න පුළුවන්කමක් තිබෙන්නේ බලමු ඉස්සරහට තියෙන පාට හරියටම ගෙනලා ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ දැන් මම කරන්නේ අර ඔයාලත් එක්කම එකතු කරගත්තේ කලින් වීඩියෝ එකේදී නයිමිරිස් වගාවට පස් පුරව ගත්තනේ මම. ඒ ටික මම ජීවාණු හරණය කරන්න යන්නේ. කැප්ටාන් මට ගේන්න බැරි වුණ නිසා සහ අර ඊට වඩා හිත කරයිනේ මේ විදිහට හොඳට පැහිච්ච උණු වතුර දාලා මේ ටික ජීවාණු හරණය කරගත්ත කෝකටත් කියලා. මෙහෙම කරන්න අවශ්‍යත් නැහැ. හැබැයි අර අපි ආර්ථිකමය වගාවක් කරද්දී සාමාන්‍ය නයිමිරිස් වගේ දෙයක් හදද්දි මෙහෙම කරන එක ගොඩක් දුරට හොඳයි. මම කලින් වතාවේ නීට් එකට මේ වැඩේ කරා. හැබැයි මේ වතාවේ නම් මේ විදිහට තමයි කරගත්තේ. මේ විදිහට හොඳට දුම් දාන වතුරෙන් ඒ ටික ජීවාණු හරණය කරගත්තා. දැන් මම මේ යන්නේ මගේ එළවලු වලට ආධාරක ටිකක් හපා ගන්න අපේ කිරියම්මත් එක්ක. තක්කාලි ටිකකටයි වැටකොළු සහ මෑකරල් වලට. ඉතින් ඒකත් කපන් ආව. මම මේ එකතු කරගත්ත ක්ලිප් ටික එකතු කරලා වලට දාන්න හිතුවේ. මේ තියෙන අපේ ගෙදර මං කලිනුත් කියලා තියෙනවා මේ වගේ හැමතැනම මිරිස් ගස් 3-4ක්ම තියෙනවා. නිතරම අපිට ඕන වුණාම මේ විදිහට කඩාගෙන අපේ ව්‍යංජන වලට ගන්න. ඉතින් ඔයාලගෙත් එහෙම වෙන්නේ නැති කියලා මම හිතනවා. අනිවාර්යෙන් එහෙම හදාගෙන තියාගත්තම අපිට ඇත්තට මේක පහසුවක්. හරි ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් හම් වෙනවා ඉක්මනින්ම. එතකන් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ත්වන් සරණයි.